වාසියක් වගේ. අර දෙන්නම මම බොන්නේ කුක්කු. අනේ මට එපා. අපේ චුට්මල් ෆ්‍රෙෂ් මාර්කට් එකේ මහේෂාලා වෙන්න. මේක ඉස්සර අම්මයි සිරි. දාන කපල් එකක් ගියා. අලි බලන්න අපි ඔයාලා දන්නෝ ඒ තිබ්බඩු කියලා. Hello guys, welcome back to our YouTube channel. ඉතින් මේ තියන්නේ අවුරුදු දවස්වල ගෙවුන තවත් එක ලස්සන දවසක්. ඉතින් එදා අපි උදේම ගෙදර හැමෝම රෙඩි වුණේ අපේ අනිත් අත්තම්මලා ගෙදර යන්න. ඔයාලා දන්නවනේ ඉතින් අවුරුදු කාලේ කියලා කියා මේ ගෙදර හැමෝමත් එක්ක සතුටින්ම ගෙවන කාලයක්. පේන්නේ නැහැ නේ. වලි ඉන්නවා guys. අන්න ඉන්නවා. අර දෙන්නේ නෙවෙයි එනකොට ඉන්නවා. දෙන්න එපා උන්නේ කියන්නේ. Oh, අර මිනිස්සු තරේ ගාලා. දාම නම් මේ පැත්තේ අලි නැහැ. හැබැයි අපි ගමේ කිප් කාලේ වුණ අප්‍රේල් මාස හරියටම අලි රංජුවක් විදිහ අපිට බලා ගන්න. පේනවනේ ඉතින් අයියා කඩේට ගියහම මල්ලිත් යනවා ඒ පස්සෙන්. කොහේ ගියත් මේ අයියයි මල්ලි එකට තමයි ඉන්නේ. අපේ වීඩියෝස් බ්ලොග්ස් බලන ගොඩාක් අය අපේ චූටි නංගේ වගේම අපේ චූටි මල්ලියවත් දැන් දන්නවා. විශ්ව චූටි මල්ලි අපිට හරි කන්න ගේන්නේ වාසියක් වගේනේ. අපි දාඩේ ඉන්නේ කියලා විශ්වට දුක හිතිලා අපි හැමෝටම කන්න ඇති තරම් අයිස් පැකට් ගෙනල්ලා දාන කපල් එකක් ගෙනා. මේ යට ගන්නේ දන්නවා වගේ ඈ. මෙතන මේ සතසර වෙන්න තියෙන්නේ. හරි ගන්නේ නැහැ. ඒ අපිට නැද්ද බා? අපිට ඉතින් දැන් මේ දෙහත්ත කණ්ඩිය පාරවල් වල යනකම් මොකද්ද අපි අහගෙන ඉන්නේ? මේගොල්ලන්ගේ ලව් ස්ටෝරිස් අහගෙන එනවා අපි. අර හැගියේ වයි මෙහි ගියේ ඔක්කොම අහගෙන ඉතින් හැමදාම තමයි මෙහි ආවමනේ. තාම අහන්නේ ඒ ටික ඒ ටික තමයි. ඕක තමයි තත්ත්වේ. හරි නියමයි දෙන්නම සෙට්. ලොකු පිනක් කරගන්න ඔය. කණේවද කියන කෙනෙක් කන්නේ නැති ඒවා. Thank you. ආ මම ඔඩ තියෙනවා. අගේ ගමන් ගත්තා. මේක ඉස්සර අම්මයි සිරි. ඔන්න ඉස්සර ගැන කියවලා දෙන්න. කොහේ දාස්සද මේ කීයද? 100යිද? විශ්ව මේක දැන් කීයද අහනලු කරයි. 20යි. අනේ පාඩු නෑ ඒ දවස්වලත් මේක 10යි නේ. 5යි නේ. දෙකට තිබ්බනේ අර මේ. මොකද්ද? ඌව කොච්චර කාලයක්ද ඒක දන්නේ ඉතින්. එකක් ගත්තා. චූටි මල්ලිට ස්පෙෂල්ද? අර ඒ යාගේ choice එකේ. ඉතින් අයිස් පැකට් නෑනේ. මම බොන්නේ කුක්කු පැකට් විතරයි. මම මේක දානවා. අනිවාර්යෙන් දානවා. අපිට ගන්නද මොලා? පිටවසෙන් බෑ. චොකලට් එක. සුළු උඩ තියාගන්න ටික. අර එක්කෙනෙක් නම් සොරසොර ගගා ඉන්නවා ඊයේ උදේ ඉඳලා. පහන තියන්න. පහන තියන්න මේක දකින්න චූටි මල්ලයි දෝනිලා අපේ චූටි මල් ෆ්‍රෙෂ් මාර්කට් එකේ මහේෂාලා වෙන්නු. ඔය බොරු කියන්නේ. පළක් නමේම කනවා කරගෙන කවගෙන ගැම්මට. පේනවනේ අපි ඉතින් ගෙදර ගියාම එක එක සිද්ධි ගොඩයි. හරිද? දැන් සමහරක් වෙලාවට මේ එක එක්කෙනාට විහිළු කරගන්නවා. මම තව එක්කෙනාට විහිළු කරනවා. ඊට පස්සේ විෂ මට විහිළු කරනවා. චූටි මල්ට විහිළු කරනවා. මොම එක එක්කෙනාට විහිළු කරගන්නවා. ඉතින් මේත් එතන එහෙම වෙච්ච සිදුවීමක් තමයි ඔයාලට තේරෙන්නේ නැති එතන මොකද වුනේ කියලා. ඔන්න ළමයි ෆයිනලි අපි ආව අපේ අත්තම්මලා ගෙදර. ඉතින් අත්තම්මලා ලොකුවත්යි අපි එහෙ ගියාම කියන්නේ හේනකන් මග බලාගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ අපි මේ වෙද්දි මොනවා හරි දෙයක් පොඩි දෙයක් හරි කරගෙන ඉන්නවා නම් ඉතින් ඒගොල්ලෝගේ ආශිර්වාදයෙන් ඉඳ තමයි. මොකද අපි මොනවා හරි පොඩි දෙයක් කරනවා නම් යාලා ඒකට ගොඩාක් සතුටු වෙනවා. ඉතින් ගොඩාක් යාලා ඒකට අපිට ආශිර්වාද කරනවා. ඉතින් ඒ හැමදේමත් එක්ක තමයි අපි අඩියෙන් හඩියේ චුට්ට ඉස්සරහට යන්නේ. ඉතින් මේ වෙලාවේ අත්තම්මයි ලුකුවත්තයි ආදරෙන් මතක් කරනවා. අයිස් පැකට් වෙනවල ළමයි ඉතින් අපේ අම්මට කොහොද කියලා දන්නේ නැහැ. කන්න මොනවා දෙයක් වෙනවද මට තමයි දෙන්නේ. එහෙම තමයි ඉස්සරහට කඩේට ගිහිල්ලා තියෙන්නේ බඩු ගන්න. ඒ වෙලාවේ රටින් ඉන්දියානු ළමයි මම කැමති ඉන්නේ. බබා එහෙම තමයි ඉතින් හැමෝගේම අම්මලානේ. මේ වීඩියෝස් ඔක්කොගෙම කට්ටිය අනිවාර්යයෙන්ම ස්පෙෂල් දෙයක් පේන්න ඕනේ. ඉතින් හැමෝම ඕන එක වගේ ටී-ෂර්ට්ස් අඳලා ඉන්නවා.
අපි දෙන්න තීරණය කරා ෆැමිලි එකේ හැමෝටම එක වගේ ටී-ෂර්ට්ස් ටිකක් ඩිසයින් කරන්න. ඉතින් ඒ නිසා විශ්වලගේ අම්මටයි අපච්චිටයි චුඩිමල්ලිටයි ලොකයියටයි තුෂාරිටයි මටයි අපි 6 දෙනාම එකම වගේ ටී-ෂර්ට් එකක් අපි ඩිසයින් කරා. වෙනවනේ guys ඉතින් ඔයාලට ඕන ගෙදර හැමෝම versus ටී-ෂර්ට්ස් තමයි නැගින් ඉන්නේ. ඒතර විශ්වගේ පවුලේ හැමෝම ඒකට අපේ අම්මා අංගිලා දෙන්න ඒකට බෝසි වලට මතක් කරන්න ඕනේ. ඉතින් මේ හැමෝම අපේ බ්‍රෑන්ඩ් එකේ ටී-ෂර්ට්ස් තමයි අරගෙන ඉන්නේ. guys අපි අත්තම්මලා ගෙදර යද්දී පොඩි gift එකක් අරගෙන ගියා. ඒ gift එක අරන් යන්න හේතුව තමයි අත්තම්මලා පුතාගේ වෙඩින් එක තිබුණා. ඒ කියන්නේ අපේ අයියාගේ වෙඩින් එක තිබුණා. හැබැයි විශ්වට මට දෙන්නට වෙඩින් එකට යන්න බැරි වුණා. මොකද ඔයාලගේ ගොඩාක් උඩස් තිබුණා අපිට ඒ දවස්වල. ඉතින් ඒ නිසා ඒව මගේ අරලා අපිට ඇත්තටම වෙඩින් එකට යන්න උනේ නැහැ. ඉතින් අපි දෙනම තීරණය කරා ඒගොල්ලෝ ෆැමිලි ෆොටෝ එකක් ලස්සන ෆැමිලි ෆොටෝ එකක් ගෙන් ෆ්‍රේම් කරලා දෙන්න. මේක නිසා අපි අවුරුද්දේ ගෙදර ඇදී ඒගොල්ලන්ට ඒ gift එකක් දෙන්න. guys වල දන්නම නැති තුන් දෙනෙක් තමයි මෙතන ඉන්නේ. ඉතින් මේ තුන් දෙනාම හැමදාම කොහොමද ගියොත් මන්දකට වෙලා වාඩි වෙලා කනවා ෆෝන් එක බලනවා ඒගොල්ලන්ට එයාලා එහෙම තමයි ඒක වැඩක් නෙවෙයි කරන්නේ. කොහොමද වෙලා තමයි ඒ වැඩ ඔක්කොම කරන්නේ. මොකද නැත්නම් අම්මලා වයින්නානේ. ඒක නිසා ඉතින් වෙනනේ මම ඉන්නවා තුෂාරි අපි දෙවුනි නම් ඉතින් හැමෝම අපි මේ කාලේ සුපිරි හිටියා අත්‍තරම අවුරුදු දවස්වල. ඉතින් පේනනේ තාත්තලා දෙන්න වෙනම කතාවක් ලොකු අයිස් පොකට් තරගයක් ස්කූල් තිබ්බේ ඔයාලා අයිස්කරේ තරගයක්ද කන්න ආමුණා කෑම ගොඩක් තරම අවුරුදු කාලේ කැවිලි කාලා අපිට එපා වෙනවනේ ඉතින් සාමාන්‍යයෙන් අපි හැම ගෙදරින්ම ගිය අපිට කැවිලි දෙනවනේ හැබැයි අත්තම්මලා කැවිලි තිබ්බ රසම රස දොඩොල් එකක් දොඩොල් එක අපේ අයියා කරපු තමයි හදලා තිබ්බ දොඩොල් තිබ්බා අලුව තිබ්බා දොඩොල් එක නම් මාරම රසයි මම මොකද කේක් දෙකක් තුනක් විතර කෑවා ඊට පස්සේ ඉතින් guys අපි කට්ටියම මෙම එළියට වෙලා ඉඳගෙන හිටියා. මොකද ඉතින් කලින් කිව්වා වගේම අප්‍රේල් මාසයේ අපේ ගමේ පැත්තට මාරම රස්නේ. ඉතින් ඒ රස්නේ නිසා අපි කට්ටිය කාලා එහෙම පොඩ්ඩක් එළියට වෙලා හිටියා. ඊට පස්සේ ඉතින් මගේ රාජකාරිය තමයි මේ අයියලා මල්ලිලා ඉන්නේ විදිහට ඒගොල්ලන්ට ෆොටෝස් වීඩියෝස් අරන් දෙන එක. ඒ වගේ ලස්සනට අරන් දෙන්නත් ඕනේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. අපේ නෝන අපේ චූටි මල්ලිට ෆොටෝ එකක් ගහමු කිව්වා විතරයි. ලස්සන වෙලා යනවා. ඉතින් කොන්නේ හදාගෙන guys ඊට පස්සේ අපි මොනවාම හරි කෑවා. අපි කෑවා ගස් ලැබු. අත්තම්මලයි වත්තේම ගහක හැදිච්ච ගස් ලැබු කෑවා. සාමාන්‍යයෙන් අපි ඒක පැත්තට කෑවා. කන බස් කරගෙන අපි කන. ඒකට ඒ රසය නෙවෙයි මේ පළතුරු මේ ගස් ලැබු අපේ ජූරිට දෙන්න වැඩ ගහන්නතු අර විශේෂ හදරේවර පේනවා. ඉතින් අපේ චූටි සාමාන්‍යයෙන් ඒ පළතුරු කන්නේ නැහැ. එළවලු කන්නේ නැහැ. පළතුරු මොන හරි අපි කන තැනක තියා ඉන්න දෙක දුවන ගස් ලැබු කෑල්ලක් කනවා විතරයි. දුවලා ගියා අර චූටි මල්ලි කැබ්බේ ගහපැත්තෙන් දුවලා ගියා. කෑවේ නැහැ ගස් ලැබු කෑල්ලක් කොහොම හරි. බලන්නක ළමයි නේද ඉතින් මේ ළමයින්ට හොඳ පළතුරක් කන්න බෑනේ. ඉස්සර අපේ අම්මත් මට හොඳම කියන්නේ. හැබැයි දැන් නම් මං එහෙම නැහැ. එළවලු කන්න තුරට පළතුරු අමති මං ගොඩක් කන්න කැමතියි. පළතුරු කාලා ඔක්කොම ඉතින් මේ විදිහට කතාවක් දාගෙන හිටියා. මම ඉතින් යන්න තමයි ලෑස්ති වුණේ. අපි යද්දි ඒ වගේම සිද්ධියක් වුණා. බලමු මොකක්ද උනේ කියලා. හරිනේ. ඒ වාසනාවන්ත ගමක ඉපදෙන්නවා. එනවාද? වෙනවනේ විශ්වල පැත්තේ තත්ත්වේ. අලි ඉන්නවා guys. චුඩි. අලි බලන්න. කට්ටිය අලි බලන්න ඇවිල්ලා. අලි බලන්න අපි ඔයාලා එක්කන් ආවනේ. මම කලින් මෙහෙ කලින් අලි දැකලා තියෙනවා. ඔය මේ ෆොටෝස් වීඩියෝස් අරන් තියාගන්න මොකද අලි දැකලා නැහැ. අලි දැකලා නැහනේ. ඔව් මම නම් අලියෙක් දැක්කේ මේ පැත්තට ආවම තමයි. නැන්දිලා ගෙදර යන්න ඕනේ කියලා. ඉතින් අපි නැන්දිලා ගෙදරට ගිහිල්ලා තිබ්බටු ටිකක් කඩාගෙන කොහොම හරි ගෙදර ආවා. අවුරුද්දකට අපි ගත්ත vlogs වල තව එකම vlog එකක් තියෙනවා ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න. ඉතින් මේ vlog එක මම ඉක්මනට අරගෙන එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නානේ. අපි කැපෙනවා